සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා මාරයා YouTube නාලිකාවට. මෙම වීඩියෝ මාලාවෙන් අපි කතා කරන්න උත්සාහ කරන්නේ බුදුන් වහන්සේ දේශනා කරපු පටිච්ච සමුප්පාද ධර්මයේ සම්බන්ධව. ඉතින් අපි කතා කරමු පටිච්ච සමුප්පාදය කියලා බුදුන් වහන්සේ දේශනා කරේ මොකක්ද? පටිච්ච සමුප්පාදය සම්බන්ධව බුදුන් වහන්සේ දේශනා කරේ සත්‍යය. ඒ කියන්නේ ඔයා මේ මොහොතේ දුකටපත් වෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ ඔයාගේ හිතට මේ වෙලාවේ දුකක් දැනුණොත් අන්නේ දුක දැනෙන්න හේතුව මොකක්ද කියලා පටිච්ච සමුප්පාදය තුලින් බුදුන් වහන්සේ ස්ටෙප් බයි ස්ටෙප් දේශනා කරනවා. මේ කතාව ගොඩක් ස්වාමීන් වහන්සේලා දේශනා කරන්නේ ඇත්තටම ගොඩක් ගැඹුරු ධර්මයක් කියලා. එහෙම එකක් නැහැ. ඔයාට තේරෙන විදිහට මම මේක සරලව පැහැදිලි කරන්නම්. YouTube එකේ පටිච්ච සමුප්පාදය සම්බන්ධව ඔයා සර්ච් කරොත් ඔයාට දේශනා ගොඩාරියක් හරි 100,000 ගණක් හම්බ වෙයි. හැබැයි ඒ එකක්වත් කොච්චර බැලුවත් එකපාරක් නෙමෙයි 100 පාරක් බැලුවත් ඔයාට තේරෙන්නේ නැහැ. මට තේරෙන්නේ නැහැ. මම හිතන්නේ ඒ දේවල් දේශනා කරන ස්වාමීන් වහන්සේලාටත් ඒ දේවල් තේරෙන්නේ නැතුව ඇති. මොකද පටිච්ච සමුප්පාදය කියලා උන්වහන්සේලා දේශනා කරන්නේ පට්ටපල් බොරුවක්. හරි. අපි කතා කරමු පටිච්ච සමුප්පාදයේ බුදුන් වහන්සේ දේශනා කරේ මොකක්ද කියලා. ඒ තමයි ඔයාගේ හිතට මේ මොහොතේ දුකක් දැනුණොත් ඒ දුක දැනෙන්නේ කොහොමද කියලා බුදුන් වහන්සේ පියවරෙන් පියවර දේශනා කරනවා. හරි. මගේ ස්ටෙප් බයි ස්ටෙප් වලට කියලා දෙන්නම්. මේ වීඩියෝ මාලාවේ දෙවෙනි වීඩියෝ එක තමයි මේ. හරි. පළවෙනි වීඩියෝ එක අපි කරලා තියෙන්නේ. ඒක ප්ලේලිස්ට් එකට ගිහිල්ලා බලන්න. හරි. YouTube channel එක subscribe කරලා නැත්නම් කවුරු හරි අනිවාර්යෙන් subscribe කරන්න. ඔයාට මේ channel එකෙන් අනිවාර්යෙන්ම වෙන ඔයා subscribe කරලා තියෙන channel වලින් දෙන වටිනාකමට වඩා වටින දෙයක් ජීවිතේට අනිවාර්යෙන් ලබා දෙනවා කියලා ඔයාටම තේරුම් ගන්න පුළුවන් මේ වීඩියෝ එක අවසාන වෙනතෙක් රැඳී හිටියොත්. හරි. අපි යන් කතාවට. හරි. පළවෙනි වීඩියෝ එක බලලා නැත්නම් ගිහිල්ලා බලලා එන්න. නැත්නම් එහෙම බලලා ආවේ නැති කට්ටියට මූලික අදහසක් මම මෙතනදී ඉදිරිපත් කරන්නම් පටිච්ච සමුප්පාදය සම්බන්ධව. මම මුලින් කිව්වා වගේ පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ ගැඹුරු ධර්මයක් නෙමෙයි. හරි. ඔයාට මේ ජීවිතයේ අත්විඳින්න ලැබෙන දෙයක්. හරි. මම දැන් කියන කතාව ඔයාගේ ජීවිතයේ අත්දැකීමක්. ඒ කියන්නේ ඔයාගේ හිතට දුකක් දැනුණ අවස්ථාවක් එක්ස්පීරියන්ස් කරපු අවස්ථාවක්, දුක එක්ස්පීරියන්ස් කරපු අවස්ථාවක් හිතට නගාගෙන ඒකට අදාළ කරගෙන මේ කතාව අහන්න. පටිච්ච සමුප්පාදයේ අංග 12ක් තියෙනවනේ. අවිජ්ජා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ. ඕක අමාරු දෙයක් නෙමෙයි මචං. හරි. කිසිම අමාරු දෙයක් ගැඹුරු දෙයක් උතන නැහැ. ඉතාමත් සරල දේවල් ටිකක් තියෙනවා. ඔයා හැම මොහොතින් මොහොත කරන දේවල් තමයි උතන තියෙන්නේ. ඔය 12ම ඔයා කරන දේවල්. හරි. ඔයා කරන දේවල්. ඔයා හැමතිස්සෙම ඔය පටිච්ච සමුප්පාද චක්‍රය. ඒ කියන්නේ කො චක්‍රයක්. අවිද්‍යාව වලින් පටන් අරන් ජරා මරණයෙන් ඉවර කරනවා. ආපහු අවිද්‍යාව වලින් පටන් අරන් ජරා මරණයෙන් ඉවර කරනවා. ඔයා මොහොතින් මොහොත ඔය පටිච්ච සමුප්පාද චක්‍රයන් සම්පූර්ණ කර යන්නේ. හරි. ඔයා මේ වෙද්දී ඉපදුන දවස් ඉඳලා මේ වෙද්දී පටිච්ච සමුප්පාද චක්‍රයන් මිලියන බිලියන නෙවෙයි ගණන් කරන්න බැරි තරම් ප්‍රමාණයක් සම්පූර්ණ කරලා තියෙනවා. ඉතින් මේක ඔයාට මහා අමුතු දෙයක් නෙවෙයි. මේක ඔයාගේ ළඟ තියෙන දෙයක්. හරි. ඔයාගේ හිතේ තියෙන දෙයක්. මම මේ හිතේ තියෙන දේ තමයි ඔයාට පෙන්වලා දෙන්න උත්සාහ කරන්නේ. හරි. මම මෙතන මේ වීඩියෝ මාලාවේදී මුලින්ම අදහස් කරන්නේ පටිච්ච සමුප්පාදයේ අග ඉඳලා මුලට. හරි. පටිලෝම වශයෙන් කියලා දෙන්න. බුදුන් වහන්සේ බුදු වෙන වෙලාවේදී පටිච්ච සමුප්පාදයේ මුල ඉඳලා අගට අනුලෝම වශයෙන් අග ඉඳලා මුලට පටිලෝම වශයෙන් මෙනෙහි කරා කියලා කියනවානේ. අපි ආධුනිකයෝ විදිහට පටිච්ච සමුප්පාදයේ මුල ඉඳලා අගට යනවට වඩා අග ඉඳලා මුලට එනකොට ඒක පැහැදිලිව තේරුම් ගන්න ලේසි. අගම තියෙන්නේ ජරා මරණ. හැබැයි මචං ත්‍රිපිටකයට ගිහිල්ලා බැලුවොත් ඔන්න මම දානවා බලන්න. ත්‍රිපිටකයට ගිහිල්ලා බැලුවොත් පටිච්ච සමුප්පාදයේ අවසාන අංගය වෙන ජරා මරණ තනියෙන් තියෙන්නේ. ඒක තියෙන්නේ ලොට් එකක් එක්ක.
ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන සෙට් එකම එකට තියෙන්නේ මොනවද? ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන සෙට් එකම එකට තියෙන්නේ. ලොට් එකම එකට තියෙන්නේ. ඔය ලොට් එකෙන් කියන්නේ ඔයාගේ හිතට දැනෙන දුක, හරි? හිතට දැනෙන අසතුට, හිතට දැනෙන ස්ට්‍රෙස් එක එක විදිහේ වගේ තියෙන්නේ, හරි? ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස. ඔය එක විදිහේ හිතට දැනෙන එක එක ෆීලිංග්ස් ඔය තියෙන්නේ, හරි? දුක සහිත ෆීලිංග්ස් තියෙන්නේ. හරි? ඕකේ තියෙන ජරා මරණ කියන කතාව ගොඩක් ස්වාමීන් වහන්සේලා කියන්නේ ජරා මරණ කියන්නේ මරණය කියලා, හරි? ශරීරේ මැරෙන එකක් කියලා. ශරීරේ මරණ කතාවක් ඔතන නෑ මචං. හරිද? ශරීරේ මරණ කතාවක් නෙවෙයි තියෙන්නේ. හිත, හරි? හිත, ඔයාගේ හිත ගැන කතාවක් තියෙන්නේ. ඔයා මේ මොහොතේ මෙරි ඉපදෙනවා කියන එක තමයි උතනින් කියවෙන්නේ. ජරා මරණ කියන එකෙන් කියවෙන්නේ. හිතෙන් මෙරි ඉපදිනවා කියලා ඔයා අහලා තියෙන කතාවක් නේද? මෙරි ඉපදිනවා. විවාහයේ තියෙන කතාව. හරි? අහලා නැත්තම් වැඩිහිටියකින් අහන්නකෝ මෙරි ඉපදිනවා කියන්නේ මොකක්ද කියලා. හරිද? මෙරි ඉපදිනවා කියන්නේ එහෙම කතාවක්. ජරා මරණ කියන්නේ එහෙම එකක්. හරි? ඔයා හිතෙන් හිත සම්බන්ධ කතාවක් තියෙනවා. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ඔය ඔක්කොම ඔයාගේ හිතට දැනෙන දුක් සහිත දේවල් හිතට දැනෙනවා. හරි? ඒතකොට ජරා මරණ කියන්නේ එහෙම එකක්. එහෙම නැතුව ශරීරය ගිහින් මැරෙන එක නෙවෙයි. ශරීරය ගිහින් මැරෙන එක නම් මචං බුදුන් වහන්සේගේ ශරීරය මැරුණා. හරි? ඒතකොට බුදුන් වහන්සේ ජරා මරණයටපත් වුණාද නැහැ? බුදුන් වහන්සේ ජරා මරණයටපත් වෙන්නේ නැහැ. අරහත් වෙච්ච කෙනෙක් ජරා මරණයටපත් වෙන්නේ නැහැ මචං. එහෙනම් ජරා මරණ කියලා කියන්නේ එහෙම ශරීරයෙන් මැරෙන එකක් නෙවෙයි. හරි? අනිත් කතාව තමයි ජරා මරණ කියන්නේ ශරීරයෙන් මැරෙන එකක් වුණොත්, හරි? ශරීරයෙන් මැරෙන එකක් වුණොත් ඔය ජීවිත කාලයටම පටිච්ච සමුප්පාදය සම්පූර්ණ කරන්න එක චක්‍රයයි. එහෙම වෙන්නේ නැහැ මචං. ඔයා මොහොතින් මොහොත හැමදෙස්සෙම පටිච්ච සමුප්පාද චක්‍රයන් සම්පූර්ණ කර දුකටපත් වෙනවා. එක්ක සැපටපත් වෙනවා. හරි? උතන තියෙන දුකක් විතරක් නෙවෙයි. පටිච්ච සමුප්පාදය ඇස්සේ දුකක් තියෙනවා සැපක් තියෙනවා. ඔය දෙකම තියෙනවා මචං. හරි? 50 තියෙන්නේ. හරි? මම විස්තර කරන්න. හරිද? අපි යන්නේ ජරා මරණයට. එහෙම නැත්නම් හිතට දැනෙන දුකට හේතුවනේ මේ හොය යන්නේ. හරි? මොකද්ද දුකට හේතුව? ඔයා මම උදාහරණයක් කරන් පැහැදිලි කරන්නම්. ඔයාගේ උදාහරණයක් ඔයා මතක් කරගන්න. මචං ඔයා හිතන්න ඔයා දවල්ට කන්න ගෙනාපු කෑම එක. හරිද? අම්මා උයලා දුන්නා. එහෙම නැත්නම් වයිෆ් හදලා දුන්නා. ඔයා දන්නේ නැහැ මොනවද මේකේ තියෙන්නේ කියලා. හරිද? හැබැයි ඔයා කෑම එක දිගාරින්නේ මේක රස කෑම එකක් කියලා කන්න බලාපොරොත්තු වෙන්නේ. හරිද? රස කෑම එකක් කියලා හිතාගෙන ඔයා කෑම එක දිගාරිනවා. හරිද? ඔයා දන්නේ මොනවද හදලා තියෙන්නේ කියලා. හරි? ඔයා උදේට කාලා ආවෙත් නැහැ. ඔයාට බඩගිනි වෙලා ඔයා කෑම එක දිගාරලා බලනවා. දිගාරලා බලද්දී ඔයා හිතන්න ඕකේ තියෙනවා කන්න රසම කෑම එකක් කියලා. හරිද? ඔයා ඒක හරි ආසාවෙන් කනවනේ. හරි? ඔයාට ඒ වෙලාවේ දුකක්ද දැනෙන්නේ සැපක්ද දැනෙන්නේ හිතට? ඔයාට ඒ වෙලාවේ සැපක් දැනෙනවා හිතට. ඇයි ඔයාට ඒ වෙලාවේ සැපක් දැනුනේ? සැපක් දැනුනේ කෑම එක ඔයා කැමති જાතියේ කෑම එකක් කියලා ඔයා තීරණය කරනවා. හරිද? ඔයා හිතින් තීරණය කරනවා මේක මම කන්න කැමති මට රස જાතියේ කෑම එකක්. හරි? කෑම වර්ගයක්. මම කන්න කැමති જાතිය එකක්. මම ප්‍රිය කරන જાතිය එකක් කියලා ඔයා තීරණය කරාම ඔයා සතුට වෙනවා. ඔයා සැපයි. ඔයාට ඒ වෙලාවේ සැපයි. ඔයා නිකමටවත් හිතන්න ඔය එවපු කෑම එකේ තිබුණේ ඔයා කටේවත් තියන්න කැමති නැති එකක් කියලා. හරි? කැමතිම නැති එකක් කියලා. එතකොට ඔයාලා මොකක්ද දැනෙන්නේ? දුකක් දැනෙන්නේ. හරිද? දුකක් දැනෙන්නේ. හිතට දුකක් දැනෙන්නේ. හිතට වේදනාවක් දැනෙන්නේ. මම මුදුන් විස්තර කරන්න ඕනේ නෑනේ. කටේ ඔයා මේ බඩගිනි වෙලා කන්න ගත්ත කෑම එක කටේවත් තියන්න බැරි කෑම එකක් වුණා. හරිද? හරිද? ඒ වෙලාවේ ඔයාට හිතට දැනෙන්නේ දුකක්. ඇයි එහෙම හිතට දුකක් දැනුනේ? හිතට දුකක් දැනුනේ අම්මා ඔයා කැමති කෑම එකක් එවපු හින්දාද? නෑ. ඒ වෙලාවේ ඔයා තීරණය කරනවා ඒ කෑම එක මම කන්න අකමැති જાතියේ කෑම එකක් කියලා. හරි? ඔයා කැමති જાතිය එකක් නෙවෙයි අකමැති જાතියේ කෑම එකක් කියලා. හරි? අකමැති જાතිය එකක්. හරි? අකමැති જાතිය එකක් කියලා ඔයා තීරණය කරොත් ඔයාට දුකක් තමයි දැනෙන්නේ. ඔයා කැමති જાතිය එකක් කියලා ඔයා තීරණය කරොත් ඔයාට සැපක් තමයි දැනෙන්නේ.
ඔයා කෑම එක දිගෑරියට පස්සේ තමයි තීරණය කරන්නේ මේක කැමති ජාති එකක්ද මේක අකමැති ජාති එකක්ද කියලා. අන්න එහෙම තමා මචං ජාති දෙකක් ඔයා හිත ඇතුලේ හදාගෙන ඔයා දුකට හරි සැපට හරිවත් වෙන්නේ. ඒක තමයි බුදුන් වහන්සේ කිව්වේ පටිච්ච සමුප්පාද දේශනාව ඇතුලේ ජාතිපච්චය ජරා මරණං කියලා. මොකද්ද? ජාතිපච්චය ජරා මරණ. ජරා මරණ විතරක් නෙවෙයි ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුභායාස. ජරා මරණය ශෝක පරිදේව ඔන්න ඔය කියන සෙට් එකට ඔය හිතට දැනෙන දුකට හරි මොකක් හරි දුකක් හිතට දැනෙනවා නම් ඒකට හේතුව තමයි ඔයා හිතින් හරි හිතින් ඔයාට ලැබෙන දේවල් ಜಾති දෙකකට බෙදා ගන්නවා කඩා ගන්නවා. ඔයා කැමති ಜಾති ඒවා සහ ඔයා අකමැති ಜಾති ඒවා. ප්‍රිය ಜಾතිය සහ අප්‍රිය ಜಾතිය කියලා දෙකොටසක් කඩා ගන්නවා හරි. ප්‍රිය ಜಾති අප්‍රිය ಜಾති. ප්‍රිය ಜಾතියක් ඔයාට උරුම වුණොත් සැපයි. අප්‍රිය ಜಾතියක් ඔයාට උරුම වුණොත් දුකයි. ඒක තමයි බුදුන් වහන්සේ කිව්වේ. පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ කියලා. ඒ කියන්නේ ප්‍රිය ಜಾතියක් ඔයාට උරුම වුණේ නැත්නම් ඔයාට දුකයි. ඔයා බලාපොරොත්තු වෙන්නේ ප්‍රිය ಜಾතිය කෑම එකක්. හරි. ඔයා කන්න කැමති ಜಾතිය එකක්. ඔයාට ඒක හම්බ වුණේ නැහැ. ඒ වෙනුවට මොකද උනේ? අප්‍රියෙහි සංපයෝගෝ දුක්ඛෝ. ඔයා අප්‍රිය කරන ಜಾතියේ කෑම එකක්. ඔයාට හම්බ වුණා. හරි. අප්‍රියෙහි සංපයෝගෝ වුණොත් දුකයි. අප්‍රිය එකක් හම්බ වුණොත් දුකයි. ඒකයි බුදුන් වහන්සේ කිව්වේ පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ අප්‍රියෙහි සංපයෝගෝ දුක්ඛෝ. හරි. ප්‍රිය කෑම එකක් හම්බ වුණේ නැහැ. අප්‍රිය කරන කෑම එකක් හම්බුනේ දුකටපත් වුණා. ඔය අපිට ප්‍රිය කරන කෑමේ ප්‍රිය ಜಾතියේ කෑම එකක් හම්බුනොත් ඔයා අප්‍රිය කරන කෑම එකක් නෙවෙයි නම් ඔයාට හම්බුනේ ඔයාට සැපයි. ඒක තමයි මචං ජාතිපච්චය ජරා මරණ කිව්වේ. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස වලට කොටින්ම කිව්වොත් ඔයාගේ හිතට දැනෙන දුකට හේතු වෙන්නේ ඔයා හිතින් ඔයාට ලැබෙන දේවල් ප්‍රිය ಜಾති අප්‍රිය ಜಾති කියලා කෑලි දෙකකට කඩා ගන්න හින්දා. ඒක තමයි හේතුව. අපි දැන් කතා කරමු ඇයි ඔයා එහෙම හිතින් ඔයාට ලැබෙන දේවල් ප්‍රිය ಜಾති අප්‍රිය ಜಾති කියලා කොටස් දෙකකටයි බෙදාගන්නේ. කැමති ಜಾති සහ අකමැති ಜಾති කියලා කොටස් දෙකක් ඇයි ඔයාගේ හිතේ ඇති වෙන්නේ? ඇයි ඔයාට එහෙම එකක් තියෙන්නේ? ප්‍රිය ಜಾතිත් තියෙනවා අප්‍රිය ಜಾතිත් තියෙනවා. කෑම එක දිගාරුවා පස්සේ ඇයි ඔයා තීරණය කරන්නේ මේක ප්‍රිය ಜಾතිය කෑම එකක් මේක අප්‍රිය ಜಾතිය කෑම එකක් කියලා? ඒකට හේතුව තමයි කෑම එක දිගාරපු ගමන් ඔයාගේ හිතට ප්‍රිය බවක් හරි අප්‍රිය බවක් හරි කෑම එක සම්බන්ධයෙන් දැනෙනවා. හරි. කෑම එකට කැමති බවක් හරි අකමැති බවක් හරි කෑම එක සම්බන්ධයෙන් ඔයාට දැනෙනවා. කෑම එක සම්බන්ධයෙන් ඔයාට දැනුනේ කෑම එකට ප්‍රිය බවක් නම්. හරි. කැමති බවක් නම්. කෑම එක රස බවක් නම්. ඔයා කෑම එක කැමති ಜಾතියේ කෑම එකක් ප්‍රිය ಜಾතියේ කෑම එකක් කියලා තීරණය කරනවා. හරි. ඔය කෑම එකට ඔයාට අප්‍රිය බවක් ඇති වුණොත් හරි අකමැති බවක් ඇති වුණොත් ඔයා තීරණය කරනවා මේක මම අකමැති ಜಾතියේ කෑම එකක් කියලා. හරිද? අන්න එහෙමයි භව ಜಾතියට හේතු වෙන්නේ. ඔයාගේ හිත ඇතුලේ ඇති වෙන ප්‍රිය බව සහ අප්‍රිය බව කැමති බව සහ අකමැති බව තමයි හේතු වෙන්නේ ඔයාට ලැබෙන දේවල් ප්‍රිය ಜಾතියේ දේවල්ද අප්‍රිය ಜಾතියේ දේවල්ද කියලා කෑලි දෙකකට කඩා ගන්න. එහෙම තමයි භවපච්චයා ಜಾති උනේ. හරි. ಜಾතියට හේතුනේ ওই ಜಾති දෙකකට හේතුනේ ඔයාගේ හිතේ ප්‍රිය බව සහ අප්‍රිය බව කියලා දෙකක් ඇති උනේ හින්දා. හරිද? එහෙම නැතුව භව කියලා කියන්නේ මේ ඉපදෙන එකට නෙමෙයි මචං. ಜಾතිය කියලා කියන්නේ ඉපදෙන එකට නෙමෙයි. හරි. හරිද? ඉපදෙන එකට නෙමෙයි ಜಾතිය කියලා කියන්නේ. ඒ විදිහට ඒක විස්තර කරන්න බෑ මචං. ಜಾතිය කියලා කියන්නේ ಜಾති දෙකක් හිතේ තියෙන එක. ප්‍රිය ಜಾති සහ අප්‍රිය ಜಾති. ඒකට හේතු වෙන්නේ හිතේ ප්‍රිය බවක් සහ අප්‍රිය බවක් ඇති වෙන එක අපිට ලැබෙන දේවල් සම්බන්ධයෙන්. තේරුණාද? ඔයා කෑම එක දිගාරිද්දි කෑම එකට ප්‍රිය බවක් ඔයාට ඇති වුණොත් ඔයා තීරණය කරනවා මෙන්න මේක ප්‍රිය ಜಾතියේ කෑම එකක් කියලා. ඒ කළා ඔයාට සැපක් සතුටක් හිතට දැනෙනවා. කෑම එක දිගාරිද්දී ඔය කෑම එක සම්බන්ධයෙන් ඔයාට අප්‍රිය බවක් ඇති වුණොත් ඔයා තීරණය කරනවා මෙන්න මේ කෑම එක මම අප්‍රිය කරන ಜಾතියේ කෑම එකක් කියලා. හරි. ඒ කරලා ඔයා දුකටපත් වෙනවා. ප්‍රිය ಜಾතියේ කෑම එක නම් සැපයි
අප්‍රිය ජාතිය කෑම එකක් නම් දුකයි. අන්න එහෙම තමයි ඔයාගේ හිත මේ වෙලාවේ සැපට සහ දුකට පත් වෙන්නේ. හරි. ඊළඟට අපි හොයාගෙන යන්න ඕන කාරණාව තමයි ඇයි මෙහෙම හිතේ ප්‍රිය බවක් හරි අප්‍රිය බවක් හරි හැදෙන්නේ. හරිද? අපි දැන් කොටස් තුනක් බේරගත්තා. මොනවද බේරගත්ත කොටස් තුන? භව, ජාති, ජරා, මරණ. ඊළඟට තියෙන එක මොකද්ද? ඊළඟට තියෙන එක කියන්න කලින් මෙන්න මේ කතාව අහන්න. ඇයි ඔයාගේ හිතේ කෑම එක සම්බන්ධයෙන් ප්‍රිය බවක් හරි අප්‍රිය බවක් හරි ඇති වෙන්නේ? ඒකට හේතුව තමයි මේ හොයාගෙන යන්නේ. අපි බලමු. ඔයා ඔය කෑම එක දිගාරින්නෙම ඔයාගේ හිතේ බලාපොරොත්තුවක් තියාගෙන. හිතේ කොනක බලාපොරොත්තුවක් තියෙනවා. මෙන්න මේ කෑම එක මේ විදිහේ එකක් වෙන්න කියලා. ඔයා කැමති විදිහ එකක් වෙන්න කියලා. පොඩි බලාපොරොත්තුවක් වගේ හිතේ තියෙනවා. ඒ බලාපොරොත්තුවත් එක්ක තමයි ඔයා ඔය කෑම එක දිගාරින්නේ. ඔයාගේ තුන් හිතකවත් නෑනේ මම අකමැතිම කෑම එකක් මේ බලාපොරොත්තු මේකේ තියෙන්න ඕන කියලා. ඔයාගේ හිතේ තියෙන්නේ මම කැමති විදිය කෑම එකක් මේක ඇතුලේ තියෙන්න ඕන කියලා. හරි? අන්නේ බලාපොරොත්තුවත් එක්ක ඔයා දිගාරෙන්නේ. දිගාරපු ගමන් ඔයා දකින දේ. හරිද? දිගාරපු ගමන් ඔයා දකින දේ මොකද්ද? අන්නේ දකින දේ හරිද? ඔයා දැක්ක දේ, ඔයාට දැනුණ දේ ඔයා කම්ෆෙයා කරනවා මචං. ඔයා කම්ෆෙයා කරනවා මොකක් එක්කද? ඔයාගේ බලාපොරොත්තුවත් එක්ක. ඔයාගේ බලාපොරොත්තුවත් එක්ක ඔයාට මේ වර්තමානයේ උරුම වෙලා තියෙන කෑම එක. හරි? ඔයා දැක්ක දේ කම්ෆෙයා කරනවා ඔයාගේ හිතේ තියෙන බලාපොරොත්තුවත් එක්ක. ඔයා බලන්නේ ඔයාගේ බලාපොරොත්තු ඉටු වුණාද කියලා. ඔයා කෑම එක දිගාරින්න කලින් ඔයාගේ හිතේ තිබ්බනේ බලාපොරොත්තුවක් මෙන්න මේ විදිහේ කෑම එකක් තිබ්බොත් හොඳයි වගේ කියලා. අන්නේ බලාපොරොත්තු ඉටු වුණාද කියලා ඔයා කම්ෆෙයා කරලා බලනවා. මේ බලාපොරොත්තු ඉටු වුණාද කියලා හිතේ තිබ්බ කෑම එකත් එක්ක මෙන්න මේ කෑම එක මැනලා බලනවා කියලා ඔය කියන්නේ. සංසන්දනය කරලා බලනවා. හරිද? සංසන්දනය කරලා බලනවා. මැනලා බලනවා. මොකක් එක්ක මොකද්ද? හිතේ තිබ්බ කෑම එකත් එක්ක මෙන්න මේ දැන් කන්න දෙන කෑම එක. හරිද? සංසන්දනය කරලා බලනවා. එක්ක කෑම එක දැක්ක ගමන් සංසන්දනය කරනවා නැත්නම් කෑම එක කන ගමන් සංසන්දනය කරනවා. දැක්ක ගමන් කෑම එකේ තියෙන රූප පාට වර්ණ නම් මනන් ටික සංසන්දනය කරන්න පුළුවන් මචං. හරිද? කන ගමන් කෑම එකේ තියෙන රසය සංසන්දනය කරන්නත් පුළුවන්. හරිද? මොකක් හරි වා සංසන්දනය කරනවා. හරිද? සංසන්දනය කරන එකට තමයි මචං උපාදානය කරනවා කියන්නේ. ඔකට තව නමක් කියනවා මානය කියලා. මොකද ඔය සංසන්දනය කියන්නේ මනිනවා කියන එකනේ මචං. හිතේ තියෙන මෙන්න මේ හිතේ තියෙන බලාපොරොත්තුව. හරිද? බලාපොරොත්තුව හිතේ හදාගෙන තියෙනවනේ කෑම එකක් මේ විදිහේ කෑම එකක් තමයි තියෙන්නේ කියලා. අන්න ඒ කෑම එකත් එක්ක ඔයාලට කන්න තියෙන කෑම එක ඔයා මැනලා බලනවා මචං. හරිද? මැනලා බලනවා. සංසන්දනය කරලා බලනවා. මැනලා බලන එකට තමයි ඔය මානෙ කියලා කියන්නේ මචං. හරිද? බුදුන්ට මානයක් නැහැ කියලා කියන්නේ. බුදුන් මානය දුරු කරලා ඉන්නවා කියන්නේ. බුදුන් මචං කිසිම දෙයක් කම්ෆෙයා කරන්නේ නැහැ. සංසන්දනය කරන්නේ නැහැ බුදුන්. හරිද? බුදුන් සංසන්දනය කරන්නේ. ඒකයි බුදුන්ට මානෙ නැහැ කියලා කියන්නේ. හරි? ওই සංසන්දනයට තමයි මනින එකට තමයි උපාදානය කරනවා කියන්නේ. උපාදානය කරන්නේ ඔයාට මේ වෙලාවේ දැනුණ දේ. මේ වෙලාවේ දැනුණ දේ අර හිතේ තියෙන දෙයත් එක්ක තමයි ඔයා සංසන්දනය කරන්නේ. ඒක තමයි උපාදානය කියලා කියන්නේ. උපාදාන පත්‍ය භව. හරි? ඔයා උපාදානය කරොත්, ඒ කියන්නේ ඔයා කම්ෆෙයා කරොත්, අර හිතේ තියෙන එකත් එක්ක දැන් තියෙන එක කම්ෆෙයා කරොත්, ඔයාගේ හිතේ ඇති වෙනවා ප්‍රිය බවක් හරි අප්‍රිය බවක් හරි. ඔයාගේ බලාපොරොත්තු හිතේ තියෙන කෑම එක නම් මෙතන හම්බුනේ. කන්න හම්බුනේ. හිතේ තියෙන එක හෝ හිතේ තියෙන එකට වඩා හොඳ එකක් නම් හම්බුනේ. හරි? කම්ෆෙයා කරලා බැලුවට පස්සේ හොඳ එකක් නම් හම්බුනේ. ඔයාට ප්‍රිය බවක් ඇති වෙනවා. නරක එකක් නම් හම්බුනේ. ඒ බලාපොරොත්තු වෙච්ච එකට වඩා අවුල් එකක් නම් හම්බුනේ. ඔයාට ප්‍රිය බවක් ඇති වෙනවා. ඒක තේරෙනවනේ. අමුතු දෙයක් නෙවෙයිනේ. නේ? කම්ෆෙයා කරාට පස්සේ හොඳයි නා. හොඳයි සතුටුයි ප්‍රියයි ප්‍රිය බවක්. කම්ෆෙයා කරාට පස්සේ අවුල් නම් අප්‍රිය බවක් ඇති වෙනවා. අන්න එහෙම තමයි මචං උපාදානය බවට හේතු වෙන්නේ. හරි? උපාදාන පත්‍ය භවෝ වෙන්නේ එහෙමයි. මොකද්ද? උපාදාන පත්‍ය භවෝ. හරිද? තේරුණාද? තේරුණානේ කතාව. අමුතු දෙයක් නෑ මචං. ඔයා කම්ෆෙයා කරනවා ඔයාගේ හිතේ තියෙන එකත් එක්ක දැන් ඔයාට මේකක් ලැබෙච්ච එක. කම්ෆෙයා කරන එකට තමයි උපාදානය කියලා කියන්නේ. කම්ෆෙයා කරාට පස්සේ ඔයාට හිතට ප්‍රිය බවක් හරි අප්‍රිය බවක් හරි ඇති වෙනවා. ප්‍රිය බවක් ඇති වුණොත් ඔයා තීරණය කරනවා මේක ප්‍රිය જાතියක් කියලා. අප්‍රිය බවක් ඇති වුණා. අප්‍රිය බවක් ඇති වුණොත් ඔයා තීරණය කරනවා මේක අප්‍රිය જાතියක් කියලා. ඒකල්ලා ඔයා ප්‍රිය බවක් ඇති වුණොත්
ප්‍රිය ජාති එකක්. ප්‍රිය ජාති එකක් නම් කියලා තීරණය කරොත් ඔයා සතුටු වෙනවා. අප්‍රිය බවක් ඇති වුණොත් අප්‍රිය ජාති එකක් කියලා තීරණය කළා ඔයා දුක් වෙනවා. ඔන්න ඔක තමයි කතාව. උච්චරයි. හරි සරලයි. කොහොම ස්ටෙප් බයි ස්ටෙප් යන් ඉස්සරහට. දැන් උපාදාන පත්‍ය භවෝ භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. හතරක් බේරගෙන ඉවරයි මචං. 12න් හතරක් ඉවරයි. හරි. තාම සරල දෙයක් මේ කියන්නේ. තේරුම් ගනි. හරි. ලොකු දෙයක් නෑ මෙතන. තාම සරල දෙයක් කියන්නේ.